Acme Academy. මේ ලෝකේ ඉන්න ජීවීන් හැමෝම අපිට පුළුවන් කාණ්ඩ තුනකට වෙන් කරන්න. එකක් තමයි සතුන්. අනිත් කට්ටිය තමයි ශාක. ඊට පස්සේ ශුද්‍ර ජීවීන් කියලා කට්ටියක් ඉන්නවා. අපේ පියවි හැට පේන්නේ නැති අන්වීක්ෂීය ජීවීන් තමයි මේ ශුද්‍ර ජීවීන් කියන කාණ්ඩයට අයිති වෙන්නේ. ශාක, සතුන්, ශුද්‍ර ජීවීන් කියලා කාණ්ඩ තුනකට මේ ලෝකෙින් හැම ජීවියෙක්ම අපිට වෙන් කරන්න පුළුවන්. මේ හැම ජීවියෙක්ටම එයාලට ඕන කරන මූලික අවශ්‍යතා ටිකක් තියෙනවා. ඒ අවශ්‍යතා අතරින් එකක් තමයි ආහාර. එයාලගේ ජීවිතය පවත්වාගෙන යන්න මේ ආහාර ඕන. ජීවීන් තමන්ගේ ආහාර ලබා ගන්න ක්‍රියාවලියට අපි කියනවා පෝෂණය කියලා. ජීවීන් තමන්ගේ ආහාර අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න ආහාර ලබා ගන්න ක්‍රියාවලියට කියනවා පෝෂණය කියලා. එතකොට මේ ජීවීන් තමන්ට අවශ්‍ය කරන ආහාර ලබා ගන්න ක්‍රමය අනුව ඒ කියන්නේ පෝෂණ ක්‍රමය අනුව කාණ්ඩ දෙකකට බෙදන්න පුළුවන්. හැම ජීවියෙක්ම කාණ්ඩ දෙකකට බෙදන්න පුළුවන්. එක කට්ටියක් තමයි ස්වයංපෝෂීන් කියලා කියන්නේ. ස්වයංපෝෂීන් කියලා කියන්නේ තමන්ට ඕන කරන ආහාර තමාගේම දේහය තුළ තමා විසින්ම නිපදව ගන්න කට්ටියට. විෂම පෝෂීන් කියලා තව කට්ටියක් ඉන්නවා. ඒගොල්ලෝ අනිත් අය විසින් නිපදවන ලද ආහාර වලින් තමයි යැපෙන්නේ. කවුද? ස්වයංපෝෂීන් සහ විෂම පෝෂීන්. ස්වයංපෝෂීන්ට පුළුවන් තමන්ට අවශ්‍ය කරන ආහාර එයාලටම නිෂ්පාදනය කරගන්න, නිපදවා ගන්න. හැබැයි විෂම පෝෂීන්ට එහෙම කරන්න බැරි හින්දා ස්වයංපෝෂී ජීවීන් හදපු ආහාර මත විෂම පෝෂී ජීවීන් යැපෙනවා. එතකොට ස්වයංපෝෂීන් විදිහට හරිත ශාක, මේ කොළ පැහැති ශාක හැමෝම අයිති වෙනවා. ඊළඟට සමහර බැක්ටීරියා වර්ග, ඒ වගේම ඇල්ගී, මේගොල්ලෝ ස්වයංපෝෂීන්. විෂම පෝෂීන් විදිහට හැම සතෙක්ම, සියලුම සත්වයන් විෂම පෝෂීන්. ඒ වගේම සමහර දිලීර වර්ග, සමහර බැක්ටීරියාවෝ විෂම පෝෂීන්. ප්‍රභා සංශ්ලේෂණය කියන ක්‍රියාවලියෙන් තමයි බොහෝමයක් ස්වයංපෝෂයෙන් තමන්ට අවශ්‍ය කරන ආහාර නිපදවා ගන්නේ. දැන් අපි දන්නවා ස්වයංපෝෂයෙන් තමන්ගේ ආහාර නිපදවා ගන්නවා. ඒකට ප්‍රභා සංශ්ලේෂණය කියන ක්‍රියාවලිය පාවිච්චි කරනවා. කොහොමද මේ ප්‍රභා සංශ්ලේෂණය වෙන්නේ? දැන් අපි ඒකට මෙහෙම පොඩ්ඩක් හිතමු. ඔන්න කර්මාන්ත ශාලාවක් තියෙනවා. මේ කර්මාන්ත ශාලාවේ කේක් හදනවා කියලා අපි හිතමුකෝ. කේක් හදනවා. එතකොට මේ කර්මාන්ත ශාලාවේ යන්ත්‍ර පාවිච්චි කරලා තමයි කේක් හදන්නේ. එතකොට කර්මාන්ත ශාලාවේ ලොකු බිල්ඩින් එකක් තියෙනවා. ඒ බිල්ඩින් එක ඇතුලේ එක එක මැෂින් තියෙනවා. ඒ මැෂින් වලින් තමයි කේක් හදන්නේ. එතකොට මේ කේක් හදන්න ඕන කරන දේවල් ටිකක් තියෙනවානේ. අපි ඒවට කියනවා අමුද්‍රව්‍ය කියලා නේද? අමුද්‍රව්‍ය තියෙනවා. මොනවාද? අපි සරලව ගමුකෝ. බිත්තර ඕන, පාන් පිටි ඕන, වතුර ඕන නේද? ඒ වගේ දේවල් පාවිච්චි කරලා කේක් හදනවා. තව දේවල් ඕන. හැබැයි අපි මේ කතාවක් තේරුම් ගන්නනේ හදන්නේ. ඒ හින්දා සරලව ගමු. ඉතින් බිත්තර, පහන් පිටි, කේක් වගේ ඒවා පාවිච්චි කරලා මේ මැෂින් ඇතුලේ ඒ වගේ හැඩය, ඒ වගේ දේවල් හදලා හරියට බේක් කරලා නේද? කේක් ගෙඩියක් ඔන්න කර්මාන්ත ශාලාවෙන් නිපදවනවා. එතකොට කේක් ගෙඩියක් හැදුනාට පස්සේ කියනවා අපි ඒකට නිෂ්පාදනය කියලා. නේද? නිෂ්පාදනය කියලා. ඉතින් මේ ගස්වලත් මේ වගේම පෙළ ගැස්මක් තියෙනවා. කර්මාන්ත ශාලාවක් තියෙනවද ගස් ඇතුලේ? ඔව්. හැබැයි කර්මාන්ත ශාලාවක් වගේ වැඩ කරන කොටස් තියෙනවා. හැබැයි කර්මාන්ත ශාලාවක් නෙවෙයි නේද? ශාක ඇතුලේ තියෙන දෙයක් නැහැනේ කර්මාන්ත ශාලාවක්. 6 වසරේ ඔය දුවල පුතාලා දන්නවා මේ ලෝකේ ජීවීන් හැදෙන්නේ සෛල වලින්. සෛල වලින්. මේ ලෝකේ ජීවීන් හැදිලා තිනවා සෛල වලින්. ඉතින් මේ ශාක හැදිලා තියෙන්නේ ශාක සෛල කියලා જાතියකින්. ශාක සෛල කියලා જાතියකින්. මෙන්න මේ ශාක සෛල ඇතුලේ තියෙනවා හරිත ලව කියලා කට්ටියක්. හරිද? හරිත ලව කියලා જાතියක් තියෙනවා. මේ හරිත ලව ඇතුලේ තියෙනවා හරිතප්‍රද කියලා જાතියක්. මෙන්න මේ හරිතප්‍රද හරියට මැෂින් එක වගේ. කර්මාන්ත ශාලාවේ තිබුණු මැෂින් එක වගේ. එතකොට මේ මැෂින් තියෙන්නේ කොහෙද? මැෂින් තියෙන්නේ කර්මාන්ත ශාලාවේ බිල්ඩින් එක ඇතුලේ නේද?
ඒ බිල්ඩින් එක තමයි මේ හරිත ලව කියලා කියන්නේ. හොඳද? මේ හරිත ලව ඇතුලේ තියෙනවා හරිතප්‍රද කියලා කට්ටියක්. අන්න ඒ හරිතප්‍රද වලින් තමයි ශාක වලට ඕන කරන කෑම හදන්නේ. මොනවාද? ආහාර නිපදවන්නේ. හරිද? ඒ ආහාර නිපදවන්න නම් දැන් ශාක වලට ඕන අමුද්‍රව්‍ය නේද? කර්මාන්තශාලාවට අර කේක් හදන්න බිත්තරයි පාන් පිටි ගෙනා වගේ අමුද්‍රව්‍ය ඕන ශාකයට කෑම හදාගන්න. ඒ අමුද්‍රව්‍ය විදිහට ගන්නේ ජලයයි කාබන් ඩයොක්සයිඩ් වායුවයි. මොනවාද? ජලයයි කාබන් ඩයොක්සයිඩ් වායුවයි. ජලය ශාකයට මුල් වලින් උරා ගන්නවා. කාබන් ඩයොක්සයිඩ් වායුව මේ ශාක පත්‍රවල තියෙනවා සිදුරු විශේෂයක්. ඒ සිදුරු වලට කියනවා පූටිකා සිදුර කියලා. පූටිකා සිදුර කියලා. මේ සිදුර හරහා කාබන් ඩයොක්සයිඩ් වායුව උරා ගන්නවා. එතකොට කොහෙද මේ කාබන් ඩයොක්සයිඩ් වායුව තියෙන්නේ? ඒ කාබන් ඩයොක්සයිඩ් වායුව තියෙන්නේ අපේ වායු ගෝලයේ. අපි මේ හුස්ම ගන්න අපි ඉන්න මේ වායු ගෝලයේ කාබන් ඩයොක්සයිඩ් වායුව තියෙනවා. අන්නේ ජලයයි කාබන් ඩයොක්සයිඩ් වායුවයි අරගෙන මේ ගහේ මුල් වලින් අරන් ආව ජලය ගහේ කඳ දිගේ අරගෙන ගිහිල්ලා පත්‍ර දක්වාම අරගෙන යනවා. අන්න එහෙම අරන් ගිහිල්ලා සෛල ඇතුළට යනවා. ගිහිල්ලා මේ සෛල ඇතුළේ තියෙන අර කර්මාන්තශාලාව කිව්වේ හරිත ලව කියලා කිව්වේ. හරිත ලව වලිනුත් යනවා හරිතප්‍රද තියෙන හරියටම. එතකොට එතනට කාබන් ඩයොක්සයිඩ් යනවා. දැන් කර්මාන්තශාලාවක තියෙන මැෂින් එකක් වැඩ කරන්න කරන්ට් එකක් ඕනනේ. ශක්තියක් ඕනනේ. කරන්ට් එක කියන්නේ විදුලිය කියන්නේ ශක්තියක් නේද? අන්න ඒ ශක්තිය මේ ගස්වලටත් ඕන. ඒ ශක්තිය ගන්නේ හිරු එළියෙන්. කොහෙන්ද? හිරු එළියෙන්. එතකොට ඔන්න මුල් වලින් අරන් ආව ජලයයි කාබන් ඩයොක්සයිඩ් වායුවයි පාවිච්චි කරලා හරිතප්‍රදවලදී හිරු එළියේ ශක්තිය භාවිතා කරලා ආහාර නිපදවනවා. ආහාර නිපදවනවා. ඒ නිපදවන ආහාරයට කියන නම තමයි ග්ලූකෝස්. ග්ලූකෝස් ඔව් ඔයාලා අර කඩේ ගන්න ග්ලූකෝස් ශාක පත්‍ර ඇතුලේ හදාගන්න පුළුවන්. එයා ප්‍රභා සංශ්ලේෂණයෙන් හදන ආහාරය තමයි ග්ලූකෝස්. ඊට පස්සේ ඒ ග්ලූකෝස් හැදෙනකොට තව දෙයක් හැදෙනවා. හරියට අපි ගින්නක් දැල්වනකොට දුමක් එන්නේ. අන්න ඒ වගේ අපිට ඕන ගින්න වුණාට ගිනි ගන්න නිසා දුමකුත් හැදෙනවනේ නේද? අන්න ඒ වගේ ආහාර හදනකොට ග්ලූකෝස් හැදෙනවා වගේම ඔක්සිජන් වායුවත් හැදෙනවා. ඔක්සිජන් වායුවත් හැදෙනවා. එතකොට අපිට හුස්ම ගන්න ඔක්සිජන් හදන්නේ මෙන්න මේ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය ඇතුලේ. හැබැයි ඇත්තටම ගහ කරන්න හදන්නේ ආහාර හදාගන්න එක, ග්ලූකෝස් හදාගන්න එක. අමතර ඵලයක් විදිහට ඔක්සිජන් වායුව හැදෙනවා. ඔක්සිජන් වායුව හැදෙනවා. මෙන්න මේ විදිහට තමයි ප්‍රභා සංශ්ලේෂණය වෙන්නේ. ප්‍රභා සංශ්ලේෂණය වෙන්නේ. ඉතින් මේ ප්‍රභා සංශ්ලේෂණය හින්දා නිපදවන ආහාර ස්වයංපෝෂීන් පාවිච්චි කරනවා. ඒ වගේම ඒ ස්වයංපෝෂීන්ගෙන් විෂමපෝෂීන් ජීවත් වෙනවා. ස්වයංපෝෂීන්ගෙන් විෂමපෝෂීන් ජීවත් වෙනවා. කොහොමද? දැන් උදාහරණයක් විදිහට ගවයෙක් එහෙම ගන්නකො. ගවයෝ ජීවත් වෙන්නේ තනකොළ වගේ කොළ ಜಾති ආහාරයට අරන්. ශාක ආහාරයට අරගෙන නේද? එතකොට අර ශාකවල හදාගත්ත ආහාර වලින් කොටසක් ශක්තියක් මේ ශාක ආහාරයට ගන්න සත්තුන්ට ලැබෙනවා. එතකොට සිංහයෝ කොටි වගේ කට්ටිය ඒගොල්ලෝ මස් ආහාරයට අරන් ජීවත් වෙන්නේ. අන්න ඒගොල්ලොන්ට අර ශාක ආහාරයට ගත්ත සත්තු එයාලගේ ඇඟේ හදාගත්ත ශක්තිය ලැබෙනවා මස් ආහාරයට ගන්න සත්තුන්ට. හැබැයි දැන් ශාකයක් ආහාරයට ගන්න කෙනෙක්ට වඩා අඩු ශක්තියක් තමයි මස් ආහාරයට ගන්න කෙනෙක්ට ලැබෙන්නේ. ශාකයේ නිපදවපු ඒ වගේ. ශාක නිපදවන ආහාර මත ඍජුව හරි. ඍජුව යැපෙන්නේ කවුද? ඍජුව හෝ වක්‍රව යැපෙන්නේ. කවුද වක්‍රව යැපෙන්නේ? ඍජුව යැපෙන්නේ ශාක භක්ෂකයෝ. වක්‍රව යැපෙන්නේ මාංශ භක්ෂකයෝ. අපි සර්ව භක්ෂකයිනේ. අපි ශාකත් ආහාරයට ගන්නවා
මාංශ ආහාරයටත් ගන්නවා. එහෙනම් අපි සර්වභක්ෂකයි. ශාක ආහාරයට ගන්න අය ශාක භක්ෂකයෝ, මාංශ ආහාරයට ගන්න කට්ටිය මාංශ භක්ෂකයෝ. එතකොට මෙන්න මේ විදිහට තමයි සතුන් යැපෙන්නේ. ඒ හින්දා සතුන්ට විෂම පෝෂීන් කියලා කියනවා. ප්‍රභා සංශ්ලේෂණය ගැන තවත් එක කාරණාවක් ඔයාලට කියන්න ඕනේ. මේ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය හින්දා ශාක වායුගෝලයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් කියන වායුව උරාගෙන ඔක්සිජන් කියන වායුව පිට කරනවා නේද? මේ ලෝකේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩිපුර වේගයෙන් ඉහළ යනවා. ඒකට හේතුව තමයි වාහනවල දුම, කර්මාන්ත ශාලාවල දුම, කැලෑ ගිනි තියෙනවා, ගස් කපනවා, ඒ වගේ දේවල් හින්දා. හැබැයි ඒක මේ ලෝකෙට අහිතකරයි. කාබන් ඩයොක්සයිඩ් ගොඩක් වැඩි වෙන්න හොඳ නැහැ. අඩුවෙන් තමයි තියෙන්න ඕන. මේ කාබන් ඩයොක්සයිඩ් අඩු කරන්නේ මෙන්න මේ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලියේදී. තේරුණාද? ගස් කාබන් ඩයොක්සයිඩ් උරාගෙන ඔක්සිජන් පිට කරලා මේ වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයයි ඔක්සිජන් ප්‍රමාණයයි නියතව තියාගන්න දායක වෙනවා. ඒ හින්දා මේ ප්‍රභා සංශ්ලේෂණය ගොඩාක් පැතිවලින් වැදගත්. හදිස්සියවත් ප්‍රභා සංශ්ලේෂණය නැති වුණොත් අපිටත් කෑම නැති වෙන්න පුළුවන්. අපිටත් කෑම නැති වෙනවා. ඒ වගේම අපිට හුස්ම ගන්න තියෙන ඔක්සිජන් වාතයත් නිපද වෙන එක නතර වෙනවා. ඒ හින්දා මේ ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ ශාක වලින් නැත්තම් ප්‍රභා සංශ්ලේෂණය කරන ජීවීන්ගෙන් ස්වයංපෝෂීන් විසින් කරන මේ ලෝකෙට ඉතාම වැදගත් ක්‍රියාවලියක්.